Ram Brothers, Kingdom of Saris, Shalwas and Garments. ගිය සතියේ අපි රාම් බ්‍රදර්ස් ආයතනයේට ඇවිල්ලා කතා කරා රාම් බ්‍රදර්ස් ආයතනයේ තියෙන සාරි, සල්වාස්, එතකොට ළමා ඇඳුම්, කුර්තා මේ හැම දෙයක් ගැනම අපි කතා කරා. ඒ වගේම මේ සතියේත් අපි ආව රාම් බ්‍රදර්ස් ආයතනයේ තියෙන දේවල් ගැන කතා කරන්න. අද අපි කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ රාම් බ්‍රදර්ස් ආයතනයේ තියෙන සාරිස් ගැන. අපි මුලින්ම කතා කරන්න හිතුවා සංජීව මහත්මයාත් එක්ක බ්‍රයිඩල් සාරි ගැන. මන්ට මෙතන පේනවා බ්‍රයිඩ් කෙනෙක්ට පළවෙනි දවසට අඳින්න පුළුවන් සාරිස්. අපිට සාරි ටිකක් පෙන්නුවත්. මේක බිස්කට් කලර් ලයිට් ෂේඩ් එකක් ස්ටෝන් වලින් මේක කරලා තිනවා. මේක කැන්ඩියන් ඉන්දියන් දෙකම අඳින්න පුළුවන් විදිහට අදලා තිනවා. මේක කට් වර්ක් සාරි එකක් නේ. කට් වර්ක් සාරි එකක්. දැන් මෙතන බ්‍රයිඩ් කෙනෙක් ආවොත් එයාගේ වෙඩින් එක කියන්නේ එයාගේ ජීවිතේ තියෙන ලොකුම හීනයක්. එදාට එයා ලස්සනට ඉන්න ඕනේ. එතකොට එහෙම කස්ටමර් කෙනෙක් ආවහම ඕගොල්ලන්ගේ සේවාව කොහොමද? අපි සාමාන්‍ය දැන් කස්ටමර් ආවොත් ඔයා කොහොමද බලන්නේ? ඔයාගේ කලර් එක කොයි විදිහද අන්දන එක්කන කියලා තියෙනවා කියලා අපි විස්තරය ආගන්න. ආයෙත් පස්සේ ඒ දරුවට කොහොමද කැළපෙන්නේ? ඒ විදිහට අපි සාරි තෝරලා දෙනවා. මෙතන සාරිස් ගොඩක් තියෙනවා. මේ සාරි එකට එන ජැකට් එකට එන රෙඩ් එක අපිට පෙන්නන්න. මේක ඇහල අතට මේක සාරි පිටිපස්සට එනවා. මේක සෑල්ලු සාරි එකක්. මැටීරියල් එකේ ෂයින් එකක් තියෙනවා. සීම කියලා නමින් මේක අපි භාවිත කරන්නේ. ඉස්සර බලපෑක අපිට බෝඩර් එකක් විතරනේ ලැබුණේ. මේකේ බෑක් සයිඩ් ෆුල් ස්ටෝන් වලින් වර්ක් කරලා දෙනවා. අත් දෙකටත් වර්ක් කරලා තියෙනවා. මගේ හැමේ පැහැයට ගැලපෙන මට සුදුසු සාරියක් තෝරලා දෙන්න. හරි මේ සාරිය එක තමයි මට ගැලපෙනවා කියලා සංජීව හිතන්නේ. හරි මේ සාරිය එක පොඩ්ඩක් මට ඇඳලා බලන්න පුළුවන්ද? මං දැන් ඇඳලා ඉන්නේ මගේ සමය පැහැයට ගැලපෙනවා කියලා සංජීව මහත්මයා විසින් තේරුපු සාරියක්. ඉතින් මමත් කැමතියි මේ වගේ කට් වර්ක් එකක් තියෙන ලස්සන සාරි එකක් මගේ වෙඩින් එකට අඳින්න. ඉතින් මේ වගේ ලස්සන සාරිස් බලා ගන්නත්, මිලදී ගන්නත් පුළුවන් ඕගොල්ලන්ට රාම් බ්‍රදර්ස් ආයතනයට આવොත්. සංජීව මහත්මයා මගේ වෙඩින් එකට සාරි එකක් තෝරලා දුන්නානේ. දැන් මට ආසයි මගේ හෝම් කමින් එකකට ලස්සන සාරි එකක් තෝරගන්න. මට ගැලපෙන සාරි එකක් තෝරලා දෙන්න පුළුවන්ද? තෝරලා දෙන්න පුළුවන්. ඉන්දියන් කැන්ඩියන් මොනවද අඳින්න ඔය අදහස් කරගෙන ඉන්නේ? අපි කැන්ඩියන් එකනේ වෙඩින් එකේ අපි යන්නේ. දැන් අපි ඉන්දියන් එකක් ඇඳලා බලමු. මේක ඕෆ් වයිට් බීඩ් වලින් වර්ක් කරලා ෂයිනි මැටීරියල් සීම එකේ ස්ටෝන් මේක කරලා තියෙනවා. මේක ඉන්දියන් කැන්ඩියන් දෙකම අඳින්න පුළුවන්. මේක තනි සීක්වෙන්ස් සමග bead work. මේක සම්පූර්ණ ෆිනිෂ් කරලාම තියෙනවා. ඔව්. දැන් මේ සාරි එකේ ජැකට් පීස් එක කොයි වගේද අපිට ඒකත් පෙන්වන්නකෝ. සාරි එකේ ජැකට් පීස් එක මෙතන පිටිපස්සට වර්ක් එකක්. එයින් පස්සේ අත් දෙකටම වර්ක් එකක් මෙතන දෙපැත්තටම වර්ක් තියෙනවා. මේක soft material. පැහැයෙන් ගොඩක් අඩු කෙනෙක්ට කොහොමද අපි සාරියක් තෝරගන්න ඕනේ? අපි තෝරගන්න ඕනේ මැරූන් කලර් එකක්. මිඩල් රෙඩ් කියන්නේ රතට මැරූන් එකට හතර කලර් එකක් ඒ වගේ ගැලපෙනවා. දැන් මේ සාරීස් ගැන කතා කරොත් මෙතන තියෙන සාරීස් වල හෙවි වර්ක් එකක් තමයි තියෙන්නේ. ඉතින් සමහරුන්ට ඒක ගැලපෙන්නත් පුළුවන් සමහරක් අය නොගැලපෙන්න පුළුවන්. එතකොට කොහොමද තෝරගන්නේ? එක එකනාගේ හැටියට අපි ළඟ සිලෙක්ෂන් තියෙනවා. මේ සාරීස් මේ සම්පූර්ණම තියෙන ඕම්කමින් සාරීස් අපි ළඟ සෑහෙන්න තියෙනවා. ඉතින් ඒ අපි අන්දලා පෙන්නනවා යාර කොහොමද ගැලපෙන්නේ කියලා. ඔව් අපි එහෙනම් මේ සාරි එක මට ගැලපෙනවද කියලා අපි බලමු. මේ තමයි රාම් බ්‍රදර්ස් ආයතනයෙන් තෝරගත්ත වෙඩින් එකට කලින් සාරියක් මම තෝරගත්තනේ. මේ තමයි මගේ හෝම් කමින් එකට තෝරගත්ත සාරිය. ලස්සනයි නේද? ඕගොල්ලෝට පේනවා ඇති දැන් මේ සාරි එක මට ගැලපෙනවා කියලා. රාම් බ්‍රදර්ස් ආයතනයෙන් සංජීව මහත්මයා විසින් මට තෝරලා දුන්න සාරි එක තමයි මේ. ඉතින් ඔයාලටත් ගැලපෙන සාරි එකක් තෝරගන්න ලස්සනට